නොකියුවට මොකද? මාත් ඉතින් කොළඹ දෙසට තනි සිග්නල් කණුවයට තබුත් ඒකම හાર્ඩ්වෙයාර් එකක් දාලා තමයි තියෙන්නේ. AKD හાર્ඩ්වෙයාර්. කොහොමද ඒක? මෙදා පාරක් චෙන්නයි ගිහින් මෝදිගේ කරට ආයෙ පාරක් අත දාලා ඉන්නේ. හරිද? කොහොමද ඒක? අපි ඉතින් දැන් ෆ්ලයි කරන්නේ නෑනේ. මේ මල්ලන යනෝ. අපිට ඉතින් දැන් නෑ. කමක් නෑ. දුකක් නෑ. same here. වයිෆරෙත් එක්ක රට ගියපු කාලයක් මතක නෑ. අයියා නම් ඉතින් මේ ළඟදී අල් ජසීරා එකට ගිහිල්ලා විශිෂ්ට විදිහට උත්තර දීලත් ආවන්නේ නේද? අපි ඒක දැක්කා. විශිෂ්ට. අනිවාර්ය ආච්චිට මං කියන්නේ විශිෂ්ට. ඉස්සර නම් අපි කොච්චර ආතල් ගත්තද මල්ලි? කඩ්ඩ කකාන්නේ අපි ෆ්ලයි කරේ. දැන් ඉතින් ආයේ මාතල් කවද ගන්නටද මල්ලි? අයියෝ. බබාලා වගේ නේද? දුක් වෙන්න එපා. නේද? ඔයාලටත් පුළුවන් ටුවර් යන්න. හරිද? මල්ලි. ඕකට මේ ඊදෙනෙක් විතර එකක් යන්න පුළුවන්ද? ෆ්ලයිට්ස් දෙකක් විතර පිරෙන්න තිබ්බනම් හොඳටම ඇති නේද? අනේ මේ වෙවිල මේ රාජ්‍යතාන්ත්‍රික ටුවර්ස් නෙමෙයි. හරිද? රාජ්‍යතාන්ත්‍රික ටුවර්ස් නෙමෙයි. මේක දෙන්නේ මෑන්ස් ලංකා එකේ. කල්පනා කරලා බලන්න. කොහොමද ඒක? මෑන්ස් ලංකා ඩීලර්ස්ලට. හරි? ඕගොල්ලෝ ඔක්කොම මෑන්ස් ලංකා එකේ ඩීලර්ස්ලානේ. අපිට මොකක් කරන්න එපා. හරි? අපිව දන්නවා. නොකියුවට අපි දන්නවා. මෑන්ස් ලංකා එකේ ටාගට්ස් කිහිපයක් තියෙනවා. ඒව ඇචීව් කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාලට මේ ටුවර් එක යන්න පුළුවන්. මොනවාද ටාගට්ස්? කල්පනා කරලා බලන්න. 4 මිලියන් ටාගට් එකක් ඇචීව් කරුවා. චෙන්නයි වල දෙනවා ටුවර් එකක්. 2 nights රෑ දෙකක් ඉන්න පුළුවන්. කොහොමද ඒක? ඒ විතරක් නෙමෙයි 8 මිලියන් ටාගට් එකක් ඇචීව් කරුවා. කොහෙටද? ඔයාලට යන්න පුළුවන් බැංකොක්. කොහොමද ඒක? 4 nights රෑ 4ක් බැංකොක්. එතකොට තව මොනවද? 10 මිලියන් ටාගට් එකක් ඇචීව් කරුවොත් කල්පනා කරලා බලන්න. කොහෙටද? ඩුබායි යන්න පුළුවන් රෑ 4ක් 4 nights. කල්පනා කරලා බලන්න. 15 මිලියන 15ක් ඇචීව් කරුවොත් අසර්බයිජානයට යන්න පුළුවන්. කීයක්ද? රෑ 5ක්. කොහොමද ඒක? හැබැයි නිකම් බෑ. මොකද කරන්න ඕනේ? ටාගට්ස් ඇචීව් කරන්න පටන් ගන්න. කල්පනා කරලා බලන්න. මේ වෙද්දිත් බහුතරයක් ඩීලර්ස්ලා ටාගට්ස් ඇචීව් කරලා ඉවරයි. ඔයාලත් ඇචීව් කරලා නැත්තම් දැම්ම ඇචීව් කරන්න පටන් ගන්න. ඉක්මන් කරන්න. එතකොට පුළුවන් ටුවර් එක. හරි? මම නම් කැමති ඩුබායි යන්න. අපිට බර්ජ් ඛලීෆා බලන්නත් පුළුවන් නේද? මම නම් කැමති බැංකොක් වලට. බැංකොක් වයිෆරේට shopping කරන්න පුළුවන්. දැන් මේකයි. අපිට නම් ඔය මොන රට තිබුණත් වැඩක් නෑ අපේ ආල්දුරනේ නේද? අපිට නම් අසර්බයිජාන් තමයි නේද? හැබැයි ඉතින් නිකන් යන්න බෑ. හරි? මෑන්ස් ලංකා එකේ ටාගට්ස් ඇචීව් කරන්න ඕනේ. නේද? තවත් එකක් අමතකුණා. හරි? මිලියන 3 ටාගට් එක ඇචීව් කරපු හැමෝටම රෙදි හොදන්න පුළුවන් සුපිරි වොෂින් මැෂින් එකක් නේද? ඡන්ද ළඟ හිඳ රෙදි හොද ගන්නත් හොඳයි. ටුවර් නෑ ගගා කෙඳිරි ගන්න එපා. හරිද? දැම්ම මෑන්ස් ලංකා එකේ ටාගට් ඇචීව් කරන්න ගන්නවා. ටාගට්ස් ඇචීව් කරන්න ඕනේ ආයෙ නිකන් ලොවෙත් නැති. හරිද? අපිට දැනටම ඇචීව් කරලා ඉවරයි. දැනටමත් හුඟක් ඩීලර්ස්ලා මේක ඇචීව් කරලා ඉවරයි. අනිවාර්යයෙන්ම ඇචීව් කරන්න. හරිද? කොහොමද ඒක?